හයි අද අපි කතා කරමු UK ගැන. ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා යන්න කැමති රටක් තමයි UK කියන්නේ. ඒ වගේම ඕගොල්ලන්ගේ higher studies complete කරගන්න අඩු වියදමකින් ඉක්මනින් යන්න පුළුවන් රටවල් වලින් එකක් වෙන්නේ UK. ඉතින් 2026 වර්ෂයේ UK universities වල intakes දැන් open වෙලා තියෙනවා. main intakes වෙන්නේ January, May, September. ඒ වගේම තමයි mid intakes උත් UK වල තියෙනවා. ඉතින් ඔයාගේ බැචලර් එකට මාස්ටර් එකට රිසර්ච් බේස් මාස්ටර් එකට මේ ඉන්ටේක්ස් වලට UK ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජනවරි ඉන්ටේක් එක නම් මේ වෙනකොට 2026 වර්ෂය සඳහා ක්ලෝස් වෙලා තියෙන්නේ. හයර් ස්ටඩීස් වලට UK යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයත් අපිට පුළුවන් ඔයාගේ වීසා ප්‍රොසෙස් එක ප්‍රයොරිටි වීසා සර්විස් එකට ඇප්ලයි කරලා දවස් 5ක වගේ කාලෙකින් ඔයාට ග්‍රාන්ට් කරලා දෙන්න. UK ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙකුට අනිත් කන්ට්‍රීස් වලට ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙකුට වඩා ෂෝ මනි වලදී ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. දවස් 28ක කාලයක් ෂෝ මනි පරණ කරා නම් ප්‍රමාණවත් වෙනවා එයාගේ වීසා එක ඇප්ලයි කරන්න. IELTS බෑන්ඩ් ස්කෝර් එක අචීව් කරගන්න අපහසු ස්ටුඩන්ට් කෙනෙකුට IELTS වේව් ඔෆ් කරගන්න පුළුවන් යුනිවර්සිටිස් UK වල තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ UK ඩ්‍රීම් එක සැබෑවක් කරගන්න එන්න වීසා සෝන් එකට අපේ ටීම් එකේ ඉන්නවා ඕගොල්ලන් හැමෝටම සපෝට් කරන්න.